ආයු බෝවන් කියලා පිළිගන්න ඔයාව අදත් rubistore.lk YouTube channel එකට. ඉතින් ඔන්න අපි අදත් අරගෙන ආවා මේ දවස්වල ලංකාවේ වැඩිපුරම කතා බහට ලක් වෙන NDR brand එකෙන් එන NDR 822 සහ NDR 820 කියන party box එකේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ NDR 822 සහ NDR 822 වෙනස තමයි light system එක. නමුත් party box එකේ option එන size එක හැම දෙයක්ම එකයි. light system එක වෙනස්. ඉතින් මේ party box එකේ අපි අද full review එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මුලින්ම party box එකේ එන option මොනවද? box එක design කරලා තියෙන කොහොමද? box එකේ එන option මොනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම මේ box එක ගත්තොත් box එකේ සඳහන් කරලා තියෙනවා NDR 822 සහ NDR 820 කියන party box දෙකේම photos දෙකක්. light system එක විතරයි මේ දෙකකින් වෙනස් වෙන්නේ. අඟල් 8 speakers දෙකක් එනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන remote එකයි mic එකයි photos සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ party box එකේ අනිත් පැත්ත ගත්තොත් මෙතන 822 සහ 820 එන panel board එකේ main panel board එකේ pitch එකක් මෙතන මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. මෙතන මේගොල්ලෝ මේකේ තියෙන function ටික දාලා තියෙනවා. LED display එකක් තියෙනවා කියලා දාලා තියෙනවා. main volume adjuster එක, ඒ වගේම speaker unit 8 inch තියෙනවා කියලා දාලා තියෙනවා. PMPO output එක watt 2000 කියලා දාලා තියෙනවා. ඒ වගේම power supply එක lithium battery එකකින් දෙනවා කියලා දාලා තියෙනවා. technical specification දාලා තියෙනවා. 9 watt charger එකක්. ඒ වගේම මෙතන product size එක සහ package size එක දාලා තියෙනවා. ඉතින් අපි දැන් party box එක unbox කරලා බලමු. මේකට එන party box එක unit එක size කොහොමද, unit එකේ sounds කොහොමද, karaoke එකක් sing කරනකොට output එක කොහොමද සහ මේකට free හම්බෙන accessories මොනවද කියලා. ඉතින් party box එක unbox කරපුවාම මෙන්න මේ වගේ තමයි party box unit එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ size එක ගත්තොත් එහෙම අඩි 2ක් වගේ උසයි, අඩියක් වගේ පළලයි, අඟල් 8 මෙන්න මේ වගේ speakers දෙකක් එන්නේ. light system එක අර මං කියෝ වගේ 820 light system එක තමයි මේක. 822 light system එක මීට වඩා වෙනස්. එතකොට මෙතන තියෙනවා NDR logo එක ගහලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා මේගොල්ලොන්ට ඩිස්ප්ලේ එක මේගොල්ලෝ දීලා තියෙන ඩිස්ප්ලේ එක තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා මේන් පැනල් බෝඩ් එකට අපි ආවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන බටන්ස් කිහිපයක් තියෙනවා. මෙතන තියෙනවා මේන් වොලියුම් ඇඩ්ජස්ටර් එක. එතකොට මෙතන ඩිස්ප්ලේ එකෙන් ඔයාලට මේකේ වොලියුම් එක අප් ඩවුන් කරනකොට බලා ගන්න පුළුවන්. වොලියුම් එක 32කට තියෙනවා. ඒ වගේම තමයි මෙතන මේන් මෙනු එක තියෙනවා. මෙතන මෙනු එකකින් තමයි ඔයාලට mic volume එක, එතකොට treble, bass, එතකොට mic volume, mic echo, delay ඒ වගේ adjust කරගන්න පුළුවන් මේ මෙතන menu button එකෙන්. ඒ වගේම තමයි EQ button එකක් තියෙනවා. EQ එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට record කරන්න play කරන්න button එකක් තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය පරිදි සින්දු ඉස්සරහට පිටිපස්සට යවන්න play pause කරන්න buttons තියෙනවා. මෙතනින් තියෙනවා light styles වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි mic priority button එක තියෙනවා. TWS button එක තියෙනවා. මේ button set එකෙන් මේ වැඩ ටික තමයි කරගන්න පුළුවන්. මෙතනත් ඔයාලට පේනවා මේ අනිත් party box වල නැති RGB light system එකක් panel board එකේ තියෙනවා. මෙතන තියෙනවා මේ main power on off switch එක. ඒ වගේම මෙතන තියෙනවා 9 watt charge එක input කරන port එක. ඒ වගේම තමයි මෙතන AUX port එක, USB port එක,
TF කාඩ් එක කියන්නේ chip එකක් ප්ලග් කරන්න පුළුවන් පෝට් එක සහ මයික් දෙකක් ඔයාට මේකේ ෆ්‍රී හම්බෙන මයික් එකට අමතරව මයික් දෙකක් වයර් මයික් හෝ වයර්ලස් මයික් දෙකක් වෙනම ඉන් කර ගැනීමේ හැකියාව තියෙනවා පාටි බොක්ස් එකේ පිටිපස්ස සහ ගත්තොත් ඔයාට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් මෙතන ස්පෙසිෆිකේෂන්ස් ටික ගහලා තියෙනවා මෙතන මොඩල් එක පවර් අවුට්පුට් එක වොට් 40යි කියලා ගහලා තියෙනවා පවර් වෝල්ටේජ් එක ඒ වගේම මේඩ් ඉන් චයිනා කියලා ගහලා තියෙනවා මෙතන තියෙනවා බේස් එක පිට වෙන්න මේගොල්ලෝ හදලා තියෙන කවුළුව ඉතින් අපි දැන් බලමු මේකට ෆ්‍රී හම්බෙන ඇක්සසරීස් මොනවද කියලා මෙන්න මේ වගේ 9 වොට් charger එකක් හම්බෙනවා ඒ වගේම තමයි මෙන්න මේ වගේ රිමෝට් එකක් හම්බෙනවා මෙන්න මේ ඔප්ෂන් තියෙන රිමෝට් එකක් හම්බෙනවා ඒ වගේම තමයි මෙන්න මේ වගේ වයර්ලස් මයික් එකක් ඔයාට ෆ්‍රී හම්බෙනවා මෙතන ඩිස්ප්ලේ එක එනවා බටන් එක තියෙන වයර්ලස් මයික් එකක් ෆ්‍රී හම්බෙනවා සාමාන්‍ය කැරොකේ සිං කරන්න ෆැමිලි පාටි එකකදී වගේ හොඳට පාවිච්චි කරන්න පුළුවන් කැරොකේ සිං කරනකොට හොඳ අවුට්පුට් එකක් තියෙන මයික් එකක් ෆ්‍රී හම්බෙනවා ඉතින් අපි දැන් බලමු මේකෙන් කැරොකයක් සිං කරලා කොහොමද පාටි බොක්ස් එකේ අවුට්පුට් එක කියලා ඉතින් ඔයා දකින්න ඇති NDR 820 කියන පාටි බොක්ස් එකෙන් කැරොකයක් සිං කරනකොට කොහොමද සවුන්ඩ් අවුට්පුට් එක කියලා. ඉතින් ඔයාට මේක එක පාරක් charge කරොත් පැය සාමාන්‍යයෙන් ප්ලේ ටයිම් එක full volume දාලා RGB light system එක on කරලා මෙන්න මේ වගේ පැය දෙකක් තුනක් අතර ප්ලේ ටයිම් එකක් අරන් යන්න පුළුවන්. සාමාන්‍ය normal volume එක යනවා නම් පැය 3ක් 4ක් වගේ ප්ලේ ටයිම් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ පාටි බොක්ස් එක rubistore.lk අපෙන් ස්පෙෂල් ඔෆර්ස් යනවා මේ දිනවල අවුරුද්ද පුරාම අපි දෙන්නේ ලංකාවේ අඩුම මිලට හොඳම quality පාටි බොක්ස්. ඉතින් rubistore.lk අපේ මාළඹේ showroom එකට ඇවිල්ලා මෙන්න මේ NDR brand එකෙන් මෙන්න මේ වගේ සියලු models සහ තව NDR brand එකට වඩා හොඳ quality models උත් අපෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඕනම මොඩල් එකක් ඔයාට rubistore.lk අපේ කම්පැනි එක හරහා ඔයා ලංකාවේ ඕන තැනකට ඩිලිවරි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි කොකෝ පේමන්ට්ස්, ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස් වගේ පේමන්ට් මෙතඩ් ගණනාවක් ඔයාට විවෘත වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේම තවත් NDR brand එකෙන් හෝ වෙනත් other brands වලින් පාටි බොක්ස් එකක රිවිව් එකක් අරගෙන ඔයා හමුවට එනතුරු සමු ගන්නවා rubistore.lk මාළඹේ showroom එකේ ඉඳලා. Thank you.